අයිබෝවන් ඔන්න අපි තුන්වෙනි ස්ටඩි ප්ලෑන් එකත් එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ විදිහට අපි පිළිවෙලින් පළවෙනි ස්ටඩි ප්ලෑන් එක ඒ කියන්නේ 12 වසරට අදාළ පළවෙනි හා දෙවෙනි පාඩමත් දෙවෙනි ස්ටඩි ප්ලෑන් එකේ ඕගොල්ලන්ට පිළිවෙලින් තුන්වෙනි සහ හතරවෙනි පාඩමත් අපි මේ විදිහට ස්ටඩි කරලා ඉවරයි. ඔන්න අපි 12 වසරේ අන්තිම පාඩම් දෙකට යනවා. ඒ පාඩම් දෙක තමයි ඔයගොල්ලන්ට මේ දිස් වෙන්නේ. හැබැයි ඊට කලින් කියන්න ඕනේ මේ ස්ටඩි ප්ලෑන් එක ආරම්භ වෙන්නේ 2025 ඔක්තෝබර් 15 වන බදාදා සිට අවසානයේ 2025 ඔක්තෝබර් 21 අඟහරුවාදා දක්වා ඔයාලට කාලය තියෙනවා මේ ස්ටඩි ප්ලෑන් එක සිද්ධ කරන්න. අපේ පස්වෙනි පාඩම් වෙච්ච සංස්කෘත අවබෝධයේ මාධ්‍ය ස්වභාවය හා සහ එහි බලපෑම, වගේම 6 වෙනි පාඩම වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය කියන පාඩම. ඉතින් ඒ යටතේ අපි කතා කරගෙන යද්දී සංස්කෘතික අවබෝධය මාධ්‍ය ස්වභාවය සහ එහි බලපෑම ගැන සාකච්ඡා කරන පාඩමේ කොටස් තුනක් අපිට බලා ගන්න තියෙනවා. පහේ එක විදියට පළවෙනි කොටස බවට පත් වෙන්නේ සංස්කෘතිය හා එහි ස්වභාවය හා විශේෂතා අවබෝධයෙන් යුතුව පැහැදිලි කිරීම නැත්නම් පැහැදිලි කරන කියන කොටස. ඒ වගේම පහයි දෙක සංස්කෘතික අවබෝධයෙන් සංස්කෘතීන් අතර ඇති විවිධතා හඳුනාගෙන සංස්කෘතික නැත්නම් සංසන්දනාත්මක විග්‍රහය කියන කොටස. ඒ වගේම පහයි තුන සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යයේ බලපෑම පිළිබඳව විශ්ලේෂණාත්මක කරුණු දැක්වීම කියන කොටස. ඉතින් මේ ටික ඔයා හරියට කොටස් වශයෙන් කරගත්තොත් ඔයාලට මේ පාඩම කවර් කරගන්න පුළුවන්. ඒ වගේම මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය විචාරය කියන 6 වෙනි පාඩමේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි පාඩම බවට පත් වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව අවබෝධයෙන් යුතුව මාධ්‍ය සුරක්ෂිතතාව හා මූලිකාංග විග්‍රහය. 6.2 මාධ්‍ය විචාරය හා ඒට සම්බන්ධ විවිධාංග හඳුනාගෙන විචාරශීලී ග්‍රාහකත්වය පැහැදිලි කිරීම. ඒ වගේම 6.3 මාධ්‍ය සංදේශ විශ්ලේෂණය පිළිබඳව අවබෝධකින් යුතුව විචාරශීලීව කටයුතු කිරීම. ඔය කියන කොටස් තුන ඇතුළතදී ඔයාට මේ කොටස සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් ඔයාට ස්ටඩි කරලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මේක කොටස් පහක් යටතේ සාකච්ඡා කරනවා පුතේ. මේ කොටස් පහ සාකච්ඡා කරද්දී අපේ ගොඩක් මීඩියා පේපර් ක්ලාස් එකේ ළමයි මේක අපිට කරලා සමහර කට්ටිය ෂෝට් නෝට් ගහලා සමහර කට්ටිය අපි කියන අර ස්ටිකි නෝට් නැත්නම් අපි කියන වෝල් නෝට් ඒ කියන්නේ බිත්ති වල ඒගොල්ලෝ තමන්ගේ නෝට්ස් ගහගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ස්ටඩි ප්ලෑන් එක ගොඩක් ළමයිට සක්සස් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට තව ස්ටඩි ප්ලෑන් අපේ ඉදිරියේදී හම්බ වෙනවා. YouTube එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේක අපේ officially දහම් රත්නායක ඔබගේ ඉස්සරහින ගුරුතුමා විසින් මෙහෙවන අප්ඩේට් මීඩියා දහම් රත්නායක කියන YouTube channel එක. ඉතින් ඒකෙදි අපි තව අධ්‍යාපනික සහ ඒකට ඔයගොල්ලන්ට තියෙන live classes හරි 2026 තව අලුත් වැඩ ගොඩක් එනවා. ඉතින් මේ විදිහට ගොඩක් වැඩ ප්‍රමාණයක් කරන්න සූදානම්ින් ඉන්නවා. ඔබට හැකියාව තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ ටික හරියට කරගෙන යන්න මේ අපේ මීඩියා ක්ලාස් එකත් එක්ක. මම ඒක කරන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. මම නැවතත් කියන්නේ 2025 results up කරන්න. ඒ රිසර්ච් අප් කරන්න මෙන්න මේ අධීරයන් ටික ඔයා පිළිපදින්න. සුපුරුදු පරිදි පළවෙනි අධීරයේදී සිද්ධ වෙන්නේ ඔයා අර අපි කතා කරපු එක කොටසක් අපි මම වෙනස් කොටස් වශයෙන් දීලා තියෙනවානේ. ඒ එක කොටසක් ඔයා ස්වයං අධ්‍යයනයේ යෙදিলা ඒ එකපාරක් හොඳින් කියවීම සිද්ධ කරන්න ඕනේ. දෙවෙනියට ස්වයං අධ්‍යයනයේ යෙදුණු කොටස තුල ප්‍රශ්න නිර්මාණය සිද්ධ කරන්න ඕනේ. දෙවෙනි අධීරයේ විදිහට ඒ කියන්නේ ඔයා පාඩම් කරලා තියෙන කොටස ඒකට අදාළ ප්‍රශ්න සැකසීම ඔබ විසින් සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි අධීරය බවට පත් වෙන්නේ සෑම ප්‍රශ්නයක්ම. ඒ කියන්නේ ඔබ විසින් සෑම ප්‍රශ්නයක්ම හදවුවට පස්සේ ඒකට මම දීලා තියෙනවා කාල කළමනාකරණය. ඒ කාල කළමනාකරණය තුලින් ඔබ ප්‍රශ්න වලට මතකයෙන් උත්තර ලිවීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම හතරවෙනි අධීරය බවට පත් වෙන්නේ ඔබ පාඩම් කරපු කොටසේ මෙච්චර කල් ඇවිල්ලා තියෙන. දැන් ඔයගොල්ලෝ 2025 නේ 2024 2023 2022 2021 2020 ඔය ආදී වශයෙන් ඔයගොල්ලන්ට තියෙන පාස් පේපර්ස් බලලා ඒ පාස් පේපර්ස් වලින් මොන වගේ ප්‍රශ්නද ඒ පාඩම් කොටසෙන් ඇවිල්ලා තියෙන කියලා බලන්න. ඒ වගේම ඔබට පස්වෙනි අධීරය වෙන්නේ ඔබ විසින් සම්පාදිත ප්‍රශ්න වලට උත්තර ලිව්වනේ. ඒ උත්තර නිවැරදිද කියලා බලන්න ඕනේ. මම අර හැමදාම කියනවා වගේ ඔයාලට මේකෙන් එකම කොටස පාඩම් කොටස 4 පාරක් ලස්සනට කව වෙනවා. කොහොමද කව වෙන්නේ? මේකෙන් එක පාරක් ඔයා හොඳින් කියවනවා. ඒකෙන් ඔයාලට මතක් වෙනවා. දෙවෙනියට ඔයා ප්‍රශ්න සකසද්දී ඔයා නැවතේ පාඩම කියවෙනවා. ඔටෝ
සමහර වෙලාවට ඔයා නොදැනුවත්ව ඔයාට ඒ පාඩම කියවෙන්නේ තුන්වෙනියට ඔයා ප්‍රශ්න ලියද්දී නම් ඒක ලොකුවට අපිට බලපාන්න බෑ මොකද සම්පූර්ණයෙන් එක සාකච්ඡා වෙන්නේ නැති හින්දා හැබැයි පාස් පේපර්ස් වල ඔයාට ඒ කොටස් ටික නැවත සාකච්ඡා වෙනවා නැවත මතකාවර්ජනය වෙනවා සහ පස්වෙනියට ඔයා ආපහු උත්තර හරිද කියලා බලන එකෙන් ඔයාට නැවතත් ඒක ලස්සනට මතකාවර්ජනය වෙනවා. ඉතින් ওই විදිහට අපිට ලස්සනට පිළිවෙලට අපේ තුන්වෙනි ස්ටඩි ප්ලෑන් එකත් ඉවර කරන්න පුළුවන්. මේ වෙද්දී තුන්වෙනි ස්ටඩි ප්ලෑන් එකේ අපි 12 වසරට අදාළ සියලුම පාඩම් කරලා ඉවරයි. හරිද? අපි දැන් සරලව ගත්තොත් අපේ දවස වෙන්නේ දවස බවට පත් වෙන්නේ ඔක්තෝබර් 15 නොවැම්බර් 10 ඒලවල පටන් ගන්නෙ. හරිද? අපි සාමාන්‍යයෙන් මාසයක් කියන්නේ දවස් 25කට කලින් ඒලවල දවස් 25කට කලින් ඔයා 12 පාඩම් ටික ඔක්කොම පාඩම් කරලා ඉවර කරලා තියෙනවා. හරිද? ඒක තමයි ලස්සනම වැඩි. ඉතින් අපි මේ විදිහට පිළිවෙලට වැඩි කරගෙන යනවා. අපේ අනිත් ළමයි යවනවා වගේ අපේ WhatsApp නම්බර් එකට එවන්න. මගේ WhatsApp නම්බර එක 076යි 047යි 0547. ඉතින් ඒකට ඕගොල්ලෝ කරන වැඩ ටික ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න මට එවන්න ඒකත් එක්ක අපි ලස්සන්ට වැඩේ කරගෙන යන්න. එහෙනම් පුතේ හැමදාම කියනවා වගේ විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ට කරන වැඩ කරන්න මහන්සි වෙන්න කට කරන්න ඔයාගේ A level සිහිනයට තව පොඩි කාලයයි මේ දවස් ටිකේ ඔයා නිදි මරනවා නෙවෙයි පුතා ඔයා පිස්සුවෙන් වගේ වැඩ කරන්න. එතකොට ඔයාගේ ප්‍රතිඵලය සාර්ථක ප්‍රතිඵලයක් බවට පත් වෙයි. එහෙනම් අපි ඊළඟ ස්ටඩි ප්ලෑන් එක. ඒ කියන්නේ හතරවෙනි ස්ටඩි ප්ලෑන් එක හැම මේ බලාපොරොත්තු වෙයි මේ විදිහට සමගන්නවා. සිල් දනාටම ආයි බොහෝ